Hi guys, welcome back to my YouTube channel. මේ vlog එකෙන් අද මම ඔයාලව එක්කන් යන දවස් 3ක trip එකක්. අපේ first wedding anniversary එකට අපි plan කරපු trip එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් guys අපි trip එක පටන් ගත්ත වෙලේ ඉඳන් කරේ වැඩිපුරම කරේ කාපු එක. ඔයාලට අපි destination එකට යනකම් බලා ගන්න පුළුවන් අපි මොනවද කෑවේ කියලා. ඔන්න breakfast එක අරන් ඉවරුණා විතරයි අපිට අච්චාරු ගන්න තැන. අච්චාරු Tutti. ආදර මල්වල පාට කියන්නද ඒ වගේ ලස්සන තව නෑ ඒ වගේ ලස්සන තව නෑ සංකල සමනල් සිහිනය පිපුණා සමනල් සිහිනය පිපුණා. දැන් 8ට විතර ඇති අපි මේ තාම යන ගමන්. ඉතින් අපි අනුරාධපුරට යනවා පරිවර්තන පට්ට සැප සුදු ජෝගි නටන්නේ ඉඳගෙන අතල් ගන්නේ පිස්සු හැදින්නේ සඳ බබලන්නේ අල්ල වගේ දුකෝම පුර වෙලා යන්නේ ෂේප් එකයි පාරයි නේ කොපුටා ගන්නේ. Hi guys, අපි අපේ ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි මේ ආවේ අපේ ෆස්ට් ලොකේෂන් එකට සූර්ය රිසෝට්. මේක තියෙන්නේ අනුරාධපුරයට ගොඩක් ළඟින් තියෙන්නේ. අපි හෙට කිරිපිඩු පූජාවක් දෙන්න හිතන් ඉන්නවා ශ්‍රී මහ බෝධියට රුවන්වැලි සෑයටයි. ඉතින් මෙතන අපිට ගොඩක් ළඟ හින්දා තමයි මේ ලොකේෂන් එක අපි සිලෙක්ට් කරේ. ශ්වේත සමේරට නුඹේ පාළු මකාලා සේත වලාවෝ ගැවසීලා තම නැති ආල කතා ඇයට කියාලා ඇවිම සාවි නිතුමානා නීල ජලේ ඕලු මලේ ස්වීට් මරදාලා ඒවි ඇතිය සැරසීලා තම ඇගේ ස්නේහ ගගේ නැකිනි දීලා ප්‍රේම සිනාන ඇයදීලා
අපි ඩිනර් රිසෝට් එකෙන්ම ඕඩර් කරලා තියෙන්නේ. අපිට මෙතන කැමති දෙයක් හදාගන්න යාලා ඇරේන්ජ් කරලා දීලා තියෙන්නේ. ඔයාලට ඕන දෙයක් මෙතන හදාගන්න පුළුවන්. කන්න කන්නද? හතරක් කියන්නේ නැද්ද තමයි. පාටම දුනා චීස් ටික පැනලා දෙන්න. එන්න පාට දෙන්නවද? කලරින් ටිකක් අන්න. දැන් දෙකක් මොකද කිව්වා? උදේට දීලා යන්න දෙන්න. The next day. good morning. දැන් පාන්දර 4යි. අපි කිරිපිඩු පූජාවට කිරිබත් හදන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ උදේම නැගිටලා. අදද මොහොන් එකක් අවශ්‍යද? පෝෂ් මල්ලි ඔයා මෙතනද? ඉතින් ඔන්න අපි ලෑස්ති වෙලා දැන් යන්න තමයි හදන්නේ. මගේ වාගේ දැනුණා නෙතු වින්ද මොහොතේ බව ගානක් රැඳුණා එක හීනයකමා.
මොකද කියන්නේ? නන්දුලගේ බලලා නතරද කියලා. නැත්නම් බැලුම් අහන්න. ඔබමද වාගේ තොල් පෙති තෙමුවේ ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ අරමුණු මාගේ ඔබ ළඟ තිබුණේ එක හුස්මක් ළඟ දවසක් ගෙවුනේ ඒ වගේ අර එයා වඳිනවා. අන්න පැටියකුත් දෙල්ලක් කෙනෙක්. වඳුරු ඉන්නවා බලාගෙන. කොහොම කැමරාවෙන් යන්න එපා එළියට. වඳුරු නෙවෙයි රිලව්. දබ්බුරුස ට්‍රේන් එක තිබ්බනම් මේක වැඩන්නේ කියලා මම Okay, makeups ටික තමයි ගන්න තුනේ. ඔක ළමයා දාන්න අතට දාලා ඉවරලා මෙහෙම දාන්න. ටිකක් වැඩිපුර ලොකුට දාන්න. පොටවල් ටික ලොකුට දාන්න. සොනකි මම ජෙවි. කොහොමද මේ දාන්න? අපි නම් බීමත් පදින්න යනවා. අන්න හොඳ වැඩි එක. අර මම මොකේද? අද ඩොක් යාඩ් එකේ පාටි බ්‍රෝ එකේ.
වැටෙන වැස්සක අපට අප සෙවනකී ප්‍රේම හිම පියනේ රහසේ නිවුනේ අපට අප පමණකී සීතලේ ඇතියේ තරම් දනාගන්න හිතයියනම් දැනේ ඉඩකඩ ඇතියේ තරම් ඔබගේම යහනක සිහින හැරාමකී ඒ මොකද මේ